ළමයි මේ අද වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්න හදන්නේ ඔක්සිකරණ අංකය. ඕනෑම මූලද්‍රව්‍යයක සංයෝගයක් ඇතුළේ තියෙන මේ පරමාණුවක ඔක්සික අයනයක් ඇතුළේ තියෙන පරමාණුවක සංයෝගයක් ඇතුළේ තියෙන පරමාණුවක් එහෙමත් නැත්නම් තනි මූලද්‍රව්‍යයක අදාළ පරමාණු ඔක්සිකරණ අංකය හොයන විදිය තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. ඔක්සිකරණ අංකය කියන එක දැනගන්න කලින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන් දැනගන්න ඕන concept එක විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. ඉතින් මේ ජෙනරල් කෙමිස්ට්‍රි එකේ අර චූටි කරුණු ආයේ කර්මය වගේ තමයි ඉතින් පන්නගෙන වෙනවා. කර්මය වගේ තමයි. ඉතින් විද්‍යුත් ඍණතාවය ගැන කතා කරද්දී විද්‍යුත් ඍණතාවේ අපි වැඩියෙන්ම පාවිච්චි කරන වඩාත් සුලභම ඒ මූලද්‍රව්‍යවල සම්මත තත්ත්වයට තේ වඩාත්ම සුලභ ඔක්සිකරණ අංක පදනම් කරගෙන හදාගත්ත පරිමාණය වෙච්ච ලීනස් පොණි පරිමාණයේ විද්‍යුත් ඍණතාවය කියන්නේ තමයි අදාළ මූලද්‍රව්‍යවල අපි විද්‍යුත් ඍණතාව හඳුනාගන්න පාවිච්චි කරන්නේ. right යම්කිසි පරමාණුවක් තවත් පරමාණුවකට සාපේක්ෂව විද්‍යුත් ඍණතාව අඩුයි නම් එයාට ධන එකක ඔක්සිකරණ ආරෝපණයක් දෙනවා. එක බන්ධනයකදී මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාව අඩු පරමාණුවට ධන එක ඔක්සිකරණ ආරෝපණය දෙනවා. ධන ඔක්සිකරණ අංකයක් දෙනවා. එකක් විද්‍යුත් ඍණතාව වැඩි එක්කිනාට ඍණ එකක ඔක්සිකරණ ආරෝපණයක් දෙනවා. හරි ඍණ එකක ඔක්සිකරණ ආරෝපණයක් අපි දෙනවා. ඍණ එකක ඔක්සිකරණ අංකයක් දෙනවා. right ඍණ එකක ඔක්සිකරණ අංකයක් දෙනවා. විද්‍යුත් ඍණතාව අඩු එක්කිනාට ධන එකක ඔක්සිකරණ අංකයක් අපි අතින් දාගන්නවා. ඔක්සිකරණ අංකයේ ඔක්සිකරණය වෙනවා කියන්නේ පරමාණුක ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපි සැලකුවොත් ඔක්සිකරණය වෙනවා කියන්නේ ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඔක්සිහරණය වෙනවා කියන්නේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා. දැන් ඔක්සිකරණය වෙනවද ඔක්සිහරණය වෙනවද කියලා තේරුම් ගන්න නම් මූලද්‍රව්‍යයක සංයෝගයක එමත් නැත්නම් අයනයක පරමාණුවක ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් අනිවාර්යෙන් එතන ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට වෙලා තියෙනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් වෙලා තියෙනවා. right ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් නම් ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් නම් ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. right ඔක්සිකරණ අංකය වැඩි වෙලා තියෙනවා නම් අදාළ මේ පරමාණුවේ ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙනවා කියන්නේ ඒ කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. right ඔක්සිකරණය වෙනවා කියන්නේ මොනවද? ඔක්සිහරණය වෙනවා කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාව පදනම් කරගෙන ඔක්සිකරණ අංකයේ වැඩි වීම අඩු වීම කොහොමද තීරණය කරන්නේ? මේ ඔක්කොම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. right විද්‍යුත් ඍණතාව ගත්තොත් මම අදාළ ලීනස් පෝලින් පරිමාණය විතරක් කියන්නම්. පළවෙනි මූලද්‍රව්‍ය 20ට අදාළව right පළවෙනි මූලද්‍රව්‍ය 20ට අදාළ විද්‍යුත් ඍණතාව කියන්නේ අනිවාර්යෙන් දැනගන්න ඕන. ඒ මොකද බන්ධනයක් දුන්නොත් ව්‍යුහයක් දුන්නොත් ඒ ව්‍යුහයේ පරමාණු වල මේ ඔක්සිකරණ අංකය හඳුනා ගන්න විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණුව මොනවද? විද්‍යුත් ර්ණතාවයෙන් වැඩි පරමාණුව මොනවද? ඒක තේරුම් අරගෙන තමයි අදාළ බන්ධන අදාළ පරමාණු වලට අපි ඔක්සිකරණ අංක සපයීම සිද්ධ කරන්නේ. එතකොට අපිට වඩාත්ම පළවෙනි මූලද්‍රව්‍ය 20 විද්‍යුත් ර්ණතාවයන් ගැන දැනුමක් තියෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. right විද්‍යුත් ර්ණතාව කියන්නේ කොටින්ම කිව්වොත් විද්‍යුත් ර්ණතාව කියන්නේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන වලාවෙන් ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමට තියෙන නැඹුරුතාව. හරි ඉලෙක්ට්‍රෝන වලට තියෙන කැමැත්ත කියලා කිව්වොත් ඒක ටගාල් ළමයිට තේරුම් ගන්න පුළුවන්. right හයිඩ්‍රජන් වල ගත්තොත් හයිඩ්‍රජන් වල 2.1 හරි ලිතියම් වල ගත්තොත් 1.0 බෙරිලියම් වල ගත්තොත් 1.5 බෝරෝන් වල ගත්තොත් 2.0 කාබන් වල ගත්තොත් 2.5 නයිට්‍රජන් වල ගත්තොත් 3.0 ෆ්ලෝරින් වල ගත්තොත් ඔක්සිජන් වල ගත්තොත් 3.5 ෆ්ලෝරින් වල ගත්තොත් 4.0 සෝඩියම් වල ගත්තොත් 0.9 මැග්නීසියම් වල ගත්තොත් 1.2 ඇලුමිනියම් වල ගත්තොත් 1.5 සිලිකන් වල ගත්තොත් 1.8
ෆොස්ෆරස් වල ගත්තොත් 2.1. සල්ෆර් වල ගත්තොත් 2.5. ක්ලෝරින් වල ගත්තොත් 3.0. ඉතින් මේ ටික පොටෑසියම් වල ගත්තොත් 0.8. කැල්සියම් වල ගත්තොත් 1.0. මම නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය වල අරගෙන නැහැ. මොකද නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමැත්තක් නැහනේ. ඒගොල්ලෝ දැනටමත් උච්ච වායු වින්‍යාසය සායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමති නැහැ. හරි විද්‍යුත් ඍණතාව කියන්නේ අපි අර්ථ දක්වලා නැහැ. right මේකට අමතරව මේ විද්‍යුත් ඍණතාව අගයන්ට අමතරව මං පෙන්නන අසමානතාවයත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. මෙතන ක්ලෝරීන් ගත්තොත් ඕගොල්ලන්ට පේනවා ඇති ක්ලෝරීන් වල විද්‍යුත් ඍණතාව නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවට ආසන්නව සමානයි. ආසන්න නෙවෙයි මේ විද්‍යුත් ඍණතාව අගයන් අපි මතක තියාගන්න විද්‍යුත් ඍණතාව අගයන් ටිකක් දුන්නනේ. මේවා වල දශම අගයන් වල වෙනස දශම අගයන් වලින් වෙනස්කම් තියෙනවා. right නයිට්‍රජන් වලයි ක්ලෝරීන් වලයි දශම අගයන් වලින් ගත්තොත් වෙනස්කම් තියෙනවා. ඉතින් අපිට දශම අගයන් වල විද්‍යුත් ඍණතාව නිවැරදිව දැනගන්න ඒ ලෙවල් වලදී අපින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන නයිට්‍රජනුයි ක්ලෝරීනුයි තියෙන NCl3 NCl5 NCl3 වගේ සංයෝග ගත්තොත් එහෙම ඒකේ නයිට්‍රජන් වලද විද්‍යුත් ඍණතාවය වැඩි ක්ලෝරීන් වලද විද්‍යුත් ර්ණතාවය වැඩි වගේ ගත්තොත් ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. right ඒකින්ද මම තව අසමානතාවයක් ඕගොල්ලන්ට ලියනවා පල්ලෙහෙන්. ඒ අසමානතාවය ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. right ඒක විශේෂයෙන් මතක තියාගන්න. බලන්න හයිඩ්‍රජන් වලට වඩා ෆොස්ෆරස් වල වැඩි. ෆොස්ෆරස් වලට වඩා කාබන් වල වැඩි. කාබන් වලට වඩා සිලිකන් වල වැඩි. සල්ෆර් වල වැඩි. නයිට්‍රජන් ෆොස්ෆරස් කාබන් සල්ෆර් bromine nitrogen chlorine oxygen chlorine පේනවාද මේ අසමානතාවය? හයිඩ්‍රජන් වල තමයි හයිඩ්‍රජන් වල 2.1 මේ මගේ ස්කේල් එකට අනුව ෆොස්ෆරස් වල 2.1 තේරුණාද? හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවය රීනස් පෝලින් පරිමාණයට අනුව 2.1යි ෆොස්ෆරස් වල ගත්තා 2.1යි. ඇත්තටම කිව්වනම් 2.1ම නෙවෙයි දශම අගයන් වල වෙනසක් තියෙනවා. නමුත් අපෙන් ඒක බච්චර හරියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ ලියලා තියෙන රිසෝස් බුක් එකේ දාලා තියෙන ඉලක්කම් ටිකම තමයි. හරි? කාබන් වල ගත්තොත් බලන්න 2.5යි. සල්ෆර් වල ගත්තත් 2.5යි. බ්‍රෝමින් කරන්න. බ්‍රෝමින් නෑනේ මේකේ. කාබන් සල්ෆර් බ්‍රෝමින් නයිට්‍රජන් ගත්තොත් 3.0යි. ක්ලෝරින් වල ගත්තත් 3.0යි. ඔක්සිජන් වල ගත්තොත් 3.5යි. ෆ්ලෝරින් වල 4.0යි. නයිට්‍රජන් කෝලින් ගත්තොත් නයිට්‍රජන් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි. හයිඩ්‍රජන් ෆොස්ෆරස් කාබන් සල්ෆර් බ්‍රෝමින් නයිට්‍රජන් ක්ලෝරින් ඔක්සිජන් ෆ්ලෝරින් නයිට්‍රජන් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි ක්ලෝරින්ට වඩා. ක්ලෝරින් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි නයිට්‍රජන් වලට වඩා. right සල්ෆර් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි කාබන් වලට වඩා. ෆොස්ෆරස් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩි හයිඩ්‍රජන් වලට වඩා. ඉතින් මේක තේරුම් ගන්න නම් මේ අසමානතාවය වෙනම මතක තියාගන්න. මේ පරිමාණ වගුව මේ රීනස් පෝලින් පරිමාණ ටික වෙනම මතක තියාගන්න. right විද්‍යුත් ඍණතාව ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඉස්සෙල්ලාම concept එකක් විදියට ඔක්සිකරණ අංක ගැන තේරුම් ගන්න නම් right ඔක්සිකරණ අංක ගැන ඔයගොල්ලන්ට වැටහීමක් ලබා ගන්න නම් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම විද්‍යුත් ඍණතාව කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. දැන් අපි මේ වීඩියෝ එකේ විද්‍යුත් ඍණතාව එක් මූලද්‍රව්‍ය පරමාණු වල right එක් මූලද්‍රව්‍ය පරමාණු ඔක්සිකරණය වෙනවා කියන්නේ මොකක්ද? ඔක්සිහරණය වෙනවා කියන්නේ මොකක්ද? right ඔක්සිකරණය වෙනවා කියන්නේ මොකක්ද? ඔක්සිහරණය වෙනවා කියන්නේ මොකක්ද? ලීනස් පෝලින් පරිමාණ විද්‍යුත් ඍණතාවයන් කියන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ දැන් බන්ධනයක විද්‍යුත් ඍණතාව සහසංයුජ බන්ධනයක් ගත්තොත් එයාගේ විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුවට ධන එකක ඔක්සිකරණ අංකයක් දෙනවා. එක බන්ධනයක් සැලකුවොත් තනි බන්ධනයක් සැලකුවොත් විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවට ඍණ එකක ඔක්සිකරණ අංකයක් දෙනවා. ඉතින් ඒම තමයි ඔක්සිකරණ අංක කියන එක අපි සලකන්නේ. ඔක්සිකරණ අංක අපි අතින් දාගන්නේ. ඔක්සිකරණ අංක අපි වැදගත් වෙනවා රෙඩොක්ස් අනුමාපනවල. මොකද ඔක්සිකරණය වෙන ප්‍රභේදය මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. රෙඩොක්ස් අනුමාපනවල ඔක්සිහරණය වෙන ප්‍රභේදය මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. right ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට හුඟක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. සුබ දවසක්.